අතින් අද try කරන්නේ බින්චන්ගේ products ටිකක්. හරිද ඔයාලා දන්නවා ඉතින් මේක ඉතින් මේ දවස්වල පට්ට භීෂණයක් ලක් කරපු පොට් එකක්. ඒතර මටත් හිතා ගන්න බෑ ඒක මෙච්චර මේ භීෂණයක් එන්නේ කියලා. මේ කොහොමද ඉතින් අඳවම ಜಾති පාක් ගෙනා බලමු try කරලා මේ රසවල කොහොමද කියලා. හරි ඉතින් මම අද බින්චන්කට ගිහිල්ලා berry lemon tea එකක් ගෙනාවා. ඒ වගේම brown sugar boba tea එක, ඒ වගේම berry tea එක, ඒ වගේම jasmine green tea එක, ඒ වගේම lemon black tea එක. බලමු මේ රසවල කොහොමද කියලා. මේගොල්ලන්ගේ මොකක්ද මේ ආතල්ලෙක් කියලා බලමු මේ sugar boba tea එක මුලින් try කරමු. මේක උන්ට රුපියල් 450යි. ඒ boba tea එක ඇත්තම කිව්වොත් එම tea එක රස තමයි එන්නේ ඇත්තම කිව්වොත් එම මේ මම 10න් 7ක් වගේ දෙන්න පුළුවන් මගේ taste rate එකත් එම. ඉතින් try කරමු jasmine green tea එක. මේක රුපියල් 250යි. මේක නම් මං ලකුණු මේ පාමාරක් වගේ එකට දෙන්න පුළුවන්. මොකද ඒකේ මේක වතුර වගේ ලයින් එකක් තියෙන ඒක සෙට් නෑ වන්න බෑ. අදින් try කරමු lemon tea එක. ඒක උණු රුපියල් 490. මේ ඒකේ නම් ඇතුලේ මේ lemon එකක් ඇත්තටම තියෙනවා පාවීමේ. හැබැයි ඒකේ ටේස්ට් එක නිකන් මේ නාරම් බීම බිව් වගේ ෆීලිං එකක් තමයි දැනෙන්නේ නැත්නම් උත් ඒක 8.2යි. අවුලක් නෑ නේද? දැන් try කරමු මේ කළු පාට එකේ තියෙන berry tea එක. හරි ඉතින් මේක උණු රුපියල් 550. මෙතන මේ ස්ට්‍රෝබෙරි තිබ්බම මෙතන බෙරි වර්ග ගොඩක් තියෙනවා. බ්ලැක්බෙරි, ස්ට්‍රෝබෙරි තමයි තියෙන්නේ. අනිත් සේරම වඩා හොඳට මට මේ ෆීල් වුණ නැත්නම් ගොත් එම පළතුරු ටික කට පිරෙන්න වෙනවා හැබැයි. හරි. මොහොතට රසම් පහක් වගේ දෙන්නේ. දැන් try කරමු lemon black tea එක. ඒක උනදී රුපියල් 350. හරිම සුවඳයි ඒක. කලින් කිව්වා තමයි මට කියන්න තියෙන්නේ. පන්සලකට ගියපු ෆීලිං එකක් එන්නේ මට මේ lemon black tea එකෙන්. ඇයි දන්නේ එහෙම හිතෙන්නේ මට ඒක වැරදිද දන්නෙත් නේ මට හිතෙන එක. මමත් මේක ටේස්ට් එක දෙකත් මගේ not favorite. නමුත් 7.5 වගේ දෙන්න පුළුවන්.